ඊයේ දිනේදී මෙවර IPL තරගාවලියේ එලිමිනේටර් තරග වටේ තරගයක් ලෙසින් පැවති මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර තරගයේ දෙස අවධානය යොමු කරද්දී ප්‍රථමයෙන්ම පන්දුර පාර දුන් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 නිමාවරේ ලකුණු 228කට කඩලු පහක් දැවී ඉතින් එහිදී රෝහිත් ශර්මා පන්දු 50කදී ලකුණු 81ක් රැස් කර ගැනීමට හැකි වුණා. ඉතින් එහිදී 4 පාරවල් 9ක් සහ 6 පාරවල් 4ක් එල්ල කරලා දෙන. ඒ වගේම සූර්යකුමාර යාදව් පන්දු 20කදී ලකුණු 33ක් රැස් කරගත්තා. ඒ 4 පාරවල් එකක් සමගින් 6 පාරවල් 3ක්. ඉතින් ජොනි බෙයාස්ටෝ ඉතින් ආරම්භක කඩුල්ල වශයෙන් දෙවිගේ ජොනි බෙයාස්ටෝ ලකුණු 47කට ඒ පන්දු 22කදී 4 පාරවල් 4ක් සමග 6 පාරවල් 3ක් රැස් කරමින් ලකුණු 44 රැස් කරා. ඉතින් ප්‍රධාන වශයෙන්ම ආරම්භ කරල වශයෙන් ලකුණු 84 දී ප්‍රථම කඩුල්ලත් දෙවන කඩුල්ල ලකුණු 143 දී සූර්ය කුමාරුත් ඒ වගේම තමයි තුන්වන කඩුල්ල 186 දී සහ හතරවන කඩුල්ල 194 දී පස්වන කඩුල්ල ලෙසින් ලකුණු 206 දී දෙවි ගියා. ඉතින් ප්‍රධාන වශයෙන්ම පන්දුවේදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් සිරාජ් පන්දු වාර 4කදී ලකුණු 37ක් පමණක් ලබා දී එක් කඩුල්ලක් ලබා ගැනීමට හැකියාව ලැබුණා. ඉතින් මේ විශේෂයෙන්ම මෙහිදී කුසල් මෙන්ඩිස් විසින් රෝහිත් ශර්මාගේ අවුඩ පන්දුවක තමයි පහසුට පන්දුවක් ගිලී යන කුසල් මෙන්ඩිස් විසින් කඩුල්ලකට කුසල් මෙන්ඩිස් විසින් ඒ වගේම තමයි සූර්යකුමාර යාදව්ගේ උඩ පන්දුවක් පවා කුසල් මෙන්ඩිස් විසින් අත හැරෙනවා කඩුල්ල රකින්න ක්‍රීඩකයා වශයෙන්. ඉතින් ප්‍රධාන වශයෙන්ම පිළිතුරින්ම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරුවන්ට සායි සුදර්ශන සමගින් ශුභ්මන් ගිල් හට පැවැත්වීමට හැකියාව ලැබුණේ ලකුණු 3ක ආරම්භක සම්මතය ප්‍රමාණය. මොකද නායක ශුභ්මන් ගිල් එක් ලකුණකට නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට ට්‍රෙන්ට් බෝල්ට හැකියාව ලැබුණා. ඉතින් එතෙන් පටන් පළමු කඩුල්ල දෙවී ගියන් පසු තුන්වෙනි ප්‍රතිකරුවා වශයෙන් පිටියට පැමිණි කළුවන් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්. ඉතින් එහිදී ඔහු පන්දු 10කදී ලකුණු 20ක් ලබා ගන්නවා. ඉතින් කුසල් මෙන්ඩිස් සහ සායි සුදර්ශන දෙවන කඩුල්ලට ලකුණු 64ක ලකුණු සම්බන්ධතාවයක් පවත්වා ගන්නවා. ඉතින් ඊටමත් අවාසනාවන්ත ලෙස කුසල් මෙන්ඩිස් සිය පාදයේ කඩුල්ලේ වැදීම නැත්නම් හිට් විකට් අවස්ථාවකට අසු වීම නිසා දැවී යනවා. ඉතින් කුසල් මෙන්ඩිස් දැවී යන අවස්ථාවේදී පන්දු 10කදී ලකුණු 20ක් රැස් කර තිබෙන්නේ තාමත් 6 පාරවල් දෙකක් සමගින් සහ එක 4 පාරකින් 6 පාරක් මීටර 99ක් පමණ දිග 6 පාරක් වුණා. ඉතින් ඊට අමතරව රදර්ෆර්ඩ් ලකුණු 24ක් ලබා ගත්තා 4 පාරවල් 4ක් සමගින්. ඉතින් වොෂින්ටන් සුන්දර් ඊටමත් ප්‍රයෝගකාරී හිණිමක් ක්‍රීඩා කරා පන්දු 24කින් ලකුණු 48ක් ලබා ගත්තේ 4 පාරවල් 5ක් සහ 6 පාරවල් 3ක් සමගින්. ඉතින් කෙසේ වෙතත් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ ආරම්භ කඩුල්ල ලෙස ලකුණු 3දී කුසල් මෙන්ඩිස් ලකුණු 67 දී දෙවන කඩුල්ල ලෙසත් ලකුණු 151 දී තුන්වෙනි කඩුල්ල සහ 170 දී හතරවෙනි කඩුල්ල දැවී ගියා. ඉතින් ප්‍රධාන වශයෙන්ම මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දු වීමේදී ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 56කට කඩලු දෙකක් ලබා ගැනීමට හැකියාව ලැබුණා. ඉතින් ඒ වගේම තමයි ජස්ප්‍රීත් බුම්රා ලකුණු 27කට එක් කඩුල්ලක් දවා ගත්තා. ඉතින් කෙසේ වෙතත් එලිමිනේටර් 1 තරගයෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම මෙම තරගාවලියෙන් ඉවත් වෙනවා ඒ ලකුණු 20ක පරාජයත් සමගයි. මොකද ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට රැස් කර ගැනීමට හැකියාව ලැබුණේ නියමිත පන්දු වාර 20 අවසානයේදී ලකුණු 208ක් පමණයි. ඉතින් අවසාන පන්දු ඕවර් දෙක නැත්නම් අවසාන පන්දු 12දී ලකුණු 36ක් අවශ්‍ය වූ තිබෙද්දී ෂෙෆන් රදර්ෆර්ඩ් දැවී යන ඉතාමත් අවාසනාවන්ත ලෙස. ඉතින් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට මෙවර තරගාවලින් ඉවත් වීමට සිදු වුණා. ඉතින් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම ඉතාමත් පහත තත්ත්වයක තමයි මුල් තරග 5න් 4ම පරාජය වෙලා එක් තරගයක් පමණ ඔවුන් ජයග්‍රහණය කරේ. පසුව ඔවුන් මේ වගේ තත්ත්වයකට පැමිණීම ඉතාමත් අනගිබවනීයයි. ඉතින් ඔවුන් දුන්න මේ තරගාවලිය තමයි ඔවුන් තමයි පෙරලියක් කරපු කණ්ඩායමුගේ. ඉතින් ප්‍රධාන වශයෙන්ම එලිමිනේටර් සතිය පැවැත්වීමට නියමිත පංජාබ් කිංග්ස් කණ්ඩායම සමගින් පැවැත්වෙන එලිමිනේටර් 2 තරගය ජය ගැනීමෙන් පසු එම තරගයේ ජය ගන්නා කණ්ඩායම රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායම සමග IPL අවසන් මහා තරගයේ ක්‍රීඩා කිරීමට නියමිතයි. ඉතින් දින දින වෙනස් වන ක්‍රිකට් ලෝකේ නවතම තොරතුරු යවත් කලින්ම සඳහා අපගේ නිල YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා හැමෝගෙම ඉල්ලා සිටිනවා.